ආයුබෝවන් මම වර්ණසඳ කෙළවර මුරුත්තෙට්ටුව ගම්මානයේ හැදිච්ච හැටි නිර්මාණය වෙච්ච හැටි ඔබට කවියෙන් ගයන්නට ඒ වගේ අපේ ආදරණීය ආර්යපාල මාමාව මතක් කරන්න ඕනේ මොකද මට මේ විදිහට කවි කියන්න පුරුදු කරේ ඔහුයි කාව්‍ය විශාරද ආර්යපාල මාමා. ඉතින් එහෙමනම් අපි කවියෙන් මුරුත්තෙට්ටුව ගම්මානයේ නිර්මාණය වෙච්ච හැටි අපි හමු මේ විදිහට. සීතාවක ඓතිහාසික ගම්පුරවරය හැදුනේ මෙහෙමමයි අපේ ගම ඔබට අද මාරි මුත්තු මුළු තැන්කෝ විලෙන් ඔබ ප්‍රදේශෙටම දුන්නා මුළු තෙම්බතම කාව්‍ය විසරයි අපේ ආදරණීය ආර්යපාල මාමේ ඔබටත් මෙහෙම කියනවා අපේ හදවතින්ම මේ මැදුර ජය වේවා ඔබට සමදා තුරුණුවන් සරණ එහෙම තමයි නිර්මාණය උන අපට ඔබට සැමට මුරුත්තෙට්ටු ගම අදම ආදරණීය යාළුවනේ එහෙමයි අපේ මුරුත්තෙට්ටුව ගම්මානයේ නිර්මාණය වුණේ. ඒ වගේම මුරුත්තෙට්ටුව ගම්මානයේ සියලුම දෙනාට මම පුංචි ඉල්ලීමක් කරනවා මේ විදියට අපේ තරුණ යාළුවන්ට මේ විදියට ආදරණීයයි අපේ ගම්මානේ ඔබ සෑම දෙනා එකතු වෙන මේ ගම්මැද්ද ගල් බෝතලේට යට උනේ ඇයි ඔබද ඒ මුදලින් දන්සල් දෙමු අපි සෙවම සතියට එකවරක් ඔබ දන්සලක් නොවේ ගල් බෝතලෙන් ආතල් ගන්නවා අනේ එහෙම හොඳ නෑනේ අපේ ගමටම පුතේ සතුට හොඳයි පින්නට දහම දෙමුද සැමේ 33 කෝටියක් දෙවි දේවතා මැද පිළිගන්නවා ඔබ සැමමම මේ ගමට ළමා සමාජය නිර්මාණය කරලා අපි දෙම්කෝ ගම්මානය ආදර්ශමයා සිතන පතන හැම දෙයක්ම ඉටු වේවා ගම්මානය ලස්සන කර මුද සැමදා ජය වේවා ඔබ සැමට ආවඩා ආයුබෝවන්